ඔන්න ඉතින් පොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න හිතුවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මගේ YouTube channel එකට. මේ අද අක්කනේ ෂොප් එකේ මම තමයි ඉන්නේ. ඉතින් ආදරණීය මාළගෙන් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වාහන සද්ද හින්දා ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති වුණොත් මම මේක වොයිස් කරනවා කියලා හිතාගෙන තමයි වීඩියෝ එක කරන්නේ. අද මම පුංචි දෙයක් කියන්න හිතුවා. ඒ කියන්නේ මගේ අත්දැකීම් එක්ක මට එච්චර ලොකු වයසක් නැහැ. පොඩි වයසක් තියෙන ඒ වයසත් එක්ක මම හිතුවා මේ මම ලැබපු අත්දැකීම ඔයාලට එක්ක කියන්න. ඒක තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට වෙලා තියෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට දෙමින් පවතිනවා වෙන්නත් පුළුවන්. ඒ මිටින් සිද්ධ වෙමින් පවතින කෙනෙක් නම් එයාට ඒ දෙයින් බේරෙන්නත් පුළුවන්. මම අද කතා කරන්න යන්නේ යාළුවෝ ගැන. යාළුවෝ කියන මේ කොටාසේ ගැන. යාළුවෝ කියලා ගොඩාක් අය අපි අතර ඉන්නවනේ. එක එක ජාති යාළුවෝ ඉන්නවනේ. ඉතින් ඒ යාළුවෝ අතරින් කොටාසයක් ඉන්නවා. අපි හරීම ආදරණීය ලෙස අපිට ඕනම විදිහකට උදව් කරන අපි ගාවින් ඉඳගෙන අපිත් එක්කම ඉන්න එහෙම යාළුවෝ කොටාසයක් ඉන්නවා. හරිද? ඒ යාළුවෝ කොටාසේ ගැන කතා කරමු. ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ විදිහට ඇත්තටම ඉන්න පිරිසකුත් ඉන්නවා. එහෙම නැතුව එයාගේ වාසියට විතරක්, එයාගේ වැඩේ කරගන්න විතරක්, එයාගේ උදව්වට විතරක් ඉන්න කට්ටිය ඉන්නවා. ඒක ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න ඔයාලට විච්ච සිදුවීම් එක. ඔයත් එක්ක ඉන්න යාළුවෙක් ඉඳලා මේ ඔයා උදව් කරනවා, ඔයාත් එක්ක ඉන්නවා, එයා කියනවා ඕනම දෙයකට ඉන්නවා කියලා. හැබැයි ඔයාට මොකක් හරි විච්ච වෙලාවට ඒ යාළුවා ඔයා ගාව අනේ මොකක් හරි හේතුවක් කියලා එක්කෝ එයාගේ මොකක්ම හරි වයිෆ්ට අමාරු එහෙම නැත්නම් අනේ අද ඉන්න වෙන්නේ අම්මා ඉන්න දෙන්නේ නැහැ කියලා මොකක්ම හරි මේ එකක් මේ වෙලා ඔයාව මග හැරලා පැහැර හැරලා තියෙනවා නම් අන්න ඒ වගේ යාළුවෝන්ගෙන් ඇත්තටම පරිස්සම් වෙන්න. එහෙම යාළුවෝ ජීවිතේට ලං කරගන්න එපා. මේ ඔයත් එක්ක කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඔයා අසරණ වෙලා ඉන්න වෙලාවේ. හැබැයි ඒ යාළුවෝ දොගන සල්ලි නැහැ. හැබැයි ඔය අසරණ ඉන්න වෙලාවේ ඔයාගේ ළඟින් හිටියා. අන්න ඒ යාළුවා තමයි කවදා හරි ඔයාට ඇත්තටම යාළුවෙක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි මම ළඟ නැද්දකින් අතර ජොබ් එකකට ගියාට පස්සේ මාත් එක්කම හොඳ යාළුවෙක් හිටියා. සද්දේ වැඩි වගේ හිතුණා. ඒ නිසා තමයි මේ විදිහට කරේ. ඉතින් මේ හරියේදී සද්දේ ගොඩක් ආපු හින්දා මෙතන මම වොයිස් ටික අයින් කරලා මේ විදිහට වොයිස් එකක් දැඳලා මාත් එක්ක මේකට හොඳට කතා කරලා මගේ හැම දෙයකටම ඉඳලා හැබැයි මට මම ඒ යාළුවට උදව් කරලත් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැති උදව් කළත් එයාගේ හෙළඩේ තුපිලි හැමතිස්සෙම ඉඳලා එයාට දුකක් දැන හැම වෙලාවෙම ඉඳලා මට ප්‍රශ්නයක් වුණ වෙලාවෙදී මට උදව්වක් ඕන වෙලාවෙදී ඒ යාළුවා මට කරේ මොකක්ද දන්නවද? මාව මග හැරලා දාලා මාව තැරපු එක අදින් අදටවත් ඒ යාළුවෝ කතා කරන්නේ නැහැ. ඉතින් බලන්න ඒ යාළුකමෙන් මං ඉගෙන ගත්ත දේ මගෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරක් මාව ආශ්‍රය කරපු යාළුවෝ ඇත්තටම මට ඕනෙත් නැහැ. එයාලා ඉතින් එයාලට ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරනේ මාව ආශ්‍රය කරන්නේ. ඒ හින්දා හරි අමාරුයි. ඉතින් යාළුවෙක් ගිහින් ඉන්නවා කියන්නේ ඉතින් අර සහෝදරයෙක් වගේ ඉඳලා ඉන්නුනම හරි දුකයිනේ. ඇත්තටම මටත් මාරම දුකක් දැන්නා. ඒත් මගේ අම්මයි තාත්තයි කිව්වේ පුතේ ඔයාට එහෙම යාළුවෙක් ඕනේ නැහැ. එහෙම යාළුවෙක් වාට හිටියොත් ඔයාට වෙන්නේ අද විච්ච දේම තමයි කියලා. ඉතින් මම විශ්වාස කරලා යාළුවෙක් ඉදිරියට ලං කරගෙන
මාස ගානක් අවුරුදු ගානක් ආශ්‍රය කරන්නේ මට ඒ යාළුවාගේ ඇත්ත ස්වරූපය තේරගන්න, ඒ කියන්නේ තේරුම් ගන්න, එයා මොන වගේද කියලා මේ වෙන්න මට ප්‍රශ්නයක් වුණ වෙලාවෙදි තමයි ඒ දේ ඔන්න මම තේරුම් ගත්තේ. ඒ හින්දා මම ඔයාලට ආදරෙන් කියන්නේ ආදරෙන් ඉල්ලන්නේ තවත් යාළුවෙක් ඔයාගේ ජීවිතයට ලං කරගත්තී ඕනාට වැඩිය ලං කරගන්න යන්න එපා. මොකද එයාගේ ස්වරූපය අපි දන්නේ නැහැ. මොකද මිනිස්සෙක්ට කාලා බලන්න බෑ. ඒ මනුස්ස කාලයත් එක්ක, ඒ මිනිස්සයාගේ චර්යාවත් එක්ක, ඒ මිනිසා කොහොම ජීවත් වෙන්නේ, ඒ මිනිසා අපි කොහොමද උදව් කරන්නේ, ඒ මිනිසා අපිට මොනවද කියන්නේ කියන දේවල් එක්ක තමයි කාලයක් ගියාට පස්සේ මිනිස්සෙක් අපි අඳුරගන්නේ. ඉතින් ඒ නින්දා ඔයා අසරණ වෙලා, ඔයාට උදව්වක් ඕන වෙලා, ඔයා අසරණ වෙලාදී ඔයාගේ මේ මුදල් ඒ වගේ නෙමෙයි මං කියන්නේ ඔයා හිත හදන්න, හිත සනසන්න, වාගේ ඔළුව හදනවාම රිලැක්ස් කරන්න මේ අන්නේ සනසන, ඒ කියන්නේ වචන වලින් සනසන යාළුවෙක් ඉන්නේ. ඒ යාළුවා තමයි කවදා හරි ඔයාට උදව් කරන්නේ. ඔයා ලොකු ප්‍රශ්නයක මේ වෙනවා ඔයාට උදව් කරන්නේ ඒ යාළුවා. ඒ හින්දා දිවෙන් දිව ගාගෙන එක බත්පත කාගෙන හිටියත් කතාවක් තියෙනවනේ, එකට කෑවත් බොක්ක වෙනස් කියලා. අන්න ඒ කතාව තේරුම් ගියේ ඔන්න ඔය යාළුකම් හින්දා තමයි. මට ඉතින් අදටත් මට දැන් යාළුවෝ නෑ, කවුරුත්ම නැහැ. මම ඉන්නේ තනියෙන්. ඉතින් යාළුවෝ එහෙම නෑ. ඒ හින්දා මං ඔයාට කියන්නේ මිනිස්සු කියන જાතිය හරිම භයානකයි සත්තුන්ට වඩා. ඔයා ඊට වැඩිය හොඳයි මේ බලු පැටියෙක් හදාගන්න. ඌට තේරෙනවා හොඳට ඔයා ගැන. ඔයාව හරිම ආදරෙන් හොඳට ආරක්ෂා කරා ඒ බලු පැටියා. ඉතින් මම අද මේ උනාද හදනවා. මට මේ දේ කියන්න ඕනි කියලා හිතුණා. ඉතින් කවුරුම හරි මේක බලලා ඉතින් එයාගේ ජීවිතයට ඒ කියන්නේ පරිස්සම් හරි වෙයිනේ. ඒක වෙයි. ඒ අතරේ එහෙම යාළුවෝ අතරේ ඇත්තටම හරිම හොඳ යාළුවොත් ඉන්නවා. හැබැයි ඒකට පින තියෙන්න ඕනි කියලා හිතෙනවා. මොකද මට තාම හොඳ යාළුවෙක් එහෙම හම්බෙලා නැහැ. මට හම්බෙච්ච හැම යාළුවෙක්ම යාළුවගේ වාසියට විතරයි මං ගාව හිටියේ. ඒ හින්දා ඔයාලට හොඳ යාළුවෙක් හම්බෙලා ඉන්නවා නම් ඒ යාළුවා මොන වගේද කියලා තේරුම් ගන්න. හොඳද එහෙම නැත්නම් බොරු හොඳද පෙන්නගෙන ඉන්නේ කියලා ඔයාලා ඉතින් තේරුම් ගන්න. දැන් මං හිතන විදිහට ජීවිතේ මුලින්ම අපේ හොඳ යාළුවා වෙන්නේ අපේ දෙමව්පියෝ. හරිද? එයාලා කීප දෙයක් කවදාකවත් වැරදිලා තියෙන්නේ නැහනේ. ඉතින් වටේ පිටේ සද්ද ගැන ගණන් ගන්න එපා. මොකද පාරේ යන හින්දා සද්ද වැඩි. මෙතනදී මේ සද්දේ ගොඩාක් වැඩි. ඇත්තට මේ හින්දා මේ විදිහට මං කියන වොයිස් එක මෙතනින් අයින් කරලා මේ විදිහට වොයිස් එකක් දාන්න හිතුවා. ඉතින් මේ වටේ පිටේ සද්ද ගැන ගණන් ගන්න එපා. පාරේ යන හින්දා ඉතින් ඔයාලා දන්නවනේ මේ විදිහට තමයි ඉතින් මට වොයිස් එක දාලා මේ වීඩියෝ එක දාන්න පුළුවන් වුණේ. ඉතින් ඇත්තටම සමාවිල්ලනවා ඒ පිළිබඳව. වරට ගියා කියලා. හරිද? මං කියන එක ඇහෙන්නේ නෑනේ. චුට්ටක් ඉන්නේ මේ කට්ටිය ඇවිල්ලා මේ මන්දා කට්ටිය ඇවිල්ලා. ඉතින් දැන් ඔයා හිතන්න ඔයා රට ගියා. හරිද? මම මේ උපකල්පනයක් කරන්නේ. ඔයා රට ගියාට පස්සේ ජීවිතේටවත් ඔයාත් එක්ක මූණක් බලලා කතා කරපු නැති මිනිස්සුත් එක්ක කතා කරනවනේ. ඒ රට ගිහින්නවා ගොඩ ගියා කියලා දැනගත්ත මිනිස්සු. හරිද? අන්න ඒ වගේ තමයි යාළුවෝ කියන જાතියත්. හරි. මේ එකට දිවෙන් දිව ගාගෙන හිටියත් ළමයි තප්පරය යන්නේ වෙනස් වෙන හින්දා හරිම පරිස්සම් වෙන්න. මේ ඒ අතරේ හොඳ කට්ටිය ඉන්නවා මම නෑ කියන්නේ නැහැ. හොඳ අය ඉන්නවා. ඇත්තම මාර මිදිට දගෙන ඉන්නවා. ඉතින් මට එහෙම යාළුවෙක් ලබන්න දුන්නේ නැහැ. මම කියන්නේ පරිස්සම් වෙන්න කියලා. එච්චරයි මම කියන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එක බලලා මොකක් හරි දෙයක් ගත්තනම් මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ බලලා ඔයාලගේ ආදරණීය අදහස් මට දෙන්න. මම ඒකට හරිම ආසයි. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මගේ YouTube channel එකේ link එක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ ආදරණීය හදවත් ඔයාලගේ ආදරණීය හදවත් කියන්නේ ඔයාලට තමයි කියන්නේ පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා කියනවා. හරිද? එහෙනම් අද වීඩියෝ එකට එක්වුණු ඔයාලට thank you. ඔයාලගත් කාලයෙන් කළ මේක බලනවට. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි හැමෝටම ආදරේ.